Hey guys! ඔන්න අදත් සුපුරුදු විදියටම අපි ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ Strong Girl Toponsu Korean TV series එකේ 3 වෙනි එපිසෝඩ් එකයි. අපිව subscribe කරන්න, like කරන්න, comment කරන්න වගේම bell button එකත් on කරලා තියාගන්න අමතක කරන්න එපා හොඳේ. කතාව ඔයාලට අරන් එන අපි Real Weaver. වැඩි කතා නැතුව අද කතාව මොකද වෙන්නේ කියලා බලමු එනවා. මිනිහෝ කුඩු දෙන්නම බොන්සුන්ව අල්ලන් ඉන්නේ හරියටම බෙදා ගන්න බැරුව වගේ. ඒ දෙන්න එකිනෙකාට වාද කරගන්නවා. බොන්සුන් වගේ අහිංසක දුර්වල ගැන් ළමයින්ට වෙන දුරාචාරයට විරුද්ධ බවයි කුඩුගේ අදහස නම්. ඒ වගේම සේවා කාලෙන් පිට සේවකයින්ට ඕවර්ටයිම් කරන්න කියලා බල කරන්න බැරි බවත් එයා මතක් කරලා දෙනවා. ප්‍රධාන වශයෙන්ම ගුප්ටුට දැනගන්න ඕන වෙලා තියෙන්නේ මිනිහෝගේ පෞද්ගලික නිවසේ බොන්සුන්ට මිනිහොක් වෙනුවෙන් කරන්න තියෙන වැඩ මොනවද කියලා. බොන්සුන් ඉක්මනින්ම පැනලා ගුප්ටුට කියනවා මිනිහොක් එක්ක යාට කරන්න තියෙන වැඩ හරිම රහසිගත සමාගම් ව්‍යාපාරයක් කියලා. ඒකෙන් ඉතින් ගුප්ටුගේ කුතුහලය තවත් වැඩි වෙනවා. අවසානයේ බොන්සුන්ගේ අම්මට කම්ප්ලේන්ට් කරන්න තීරණය කරනවා. ඒත් ඇත්තටම අවාසනාවට වගේ අම්මා මිනිහෝගේ පැත්තේ. සත්‍ය තේරෙනකොට ගුප්ටුටත් ටිකක් අවුල්. ඊපස්සේ අම්මා බොන්සුන්ටත් කතා කරනවා. අම්මා නම් උපදෙස් දෙන්නේ බොන්ට මිනිහොක්ව දැලෙදා ගන්න ඕන විදිය ගැනයි. ගුප්ටුගේ ඒ උත්සාහයත් අසාර්ථක වෙන තැන බානක අපරාධකාරයෙක් බොන්සුන්ගේ මුහුණ දුටු බවත් ඇය ඔහුගේ නඩුවේ ප්‍රධාන සාක්ෂිකාරී බවත් ගුප්ටු පැහැදිලි කරනවා. ඊට අමතරව ඇයව ආරක්ෂා කරමින් සිටි නිලධාරියට පියෙන් ඇන ඇති බවත් ඔහු තවදුරටත් පැහැදිලි කරනවා. මේ අනුව පියැනීම අතරතුර මිනිහකුත් එතන හිටපු නිසා මිනිහොක්වත් විශ්වාස කරන්න බැරි බව එයා නිගමනය කරනවා. ගුප්ටු වෙනත් ක්‍රමයක් try කරලා බලනවා. පියැනුමේ සිද්ධිය සම්බන්ධයෙන් සම්මුඛ පරීක්ෂණයක් සඳහා මිනිහොක්ට දුම්බේ ස්ථානට පැමිණෙන ලෙස ආරාධනා කරනවා. ඒ කතා බහින් පස්සේ මිනිහොක් බොන්ට නිදා ගන්න වෙලාව හරි කියලා කියන්නේ හරියටම දෙන්න එකට නිදා ගන්නවා වගේ. ඉතින් ගුප්ටුට තවත් ඉවසුමක් නැති වෙනවා. මිනිහොක් ඒ වෙලාවේ එතනින් පිටත් වෙලා යන්නේ ගුප්ටුට අමුතු සමලිංගික හැඟීමක් දනවමිනේ. ඉතින් ගුප්ටු නම් හිතන්නේ මේ මොන පිස්සෙක්ද කියලායි. ඒත් බොන්සුට මතක් වෙනවා මිනිහොක් සමලිංගිකයෙක් බව සෙක්‍රටරි ගොන් කිව්ව කතාව ගැන. ඉතින් ඒ කතාව ඒ වෙලාවේ විස්තර වෙනවා. මිනිහොක් එතනින් පිටත් වෙලා ගියායින් පස්සේ ගුප්ටු අහනවා ඇයි මෙහි ඉන්න ඕන කියලා. ඒත් බොන්සුන් කියන්නේ ඇයි මිනිහොගේ తాවකාලික ලේකම් බවයි. බොන්සුන්ගේ අතේ හදිසි සංඥාපටියක් දානවා. හදිසියෙදි කරන්න ඕන දේවලුත් විස්තර කරලා කියනවා. ඒ කියලා තමයි ගුප්ටු පිට වෙලා යන්නේ. පස්සේ බොන්සුන් ඉක්මනටම මිනිහොක හොයන් උඩතට්ටුවට යනවා. එතන තනිකර shopping mall එකක්. මිල අධික බඩු ගොඩකින් පිරීලා. ඒ අතරේ එතනදී එයා රෝස පාට හූඩි එකක් දාගෙන හිටපු ගෑනු ළමයෙක්ගේ සිතුවමක් දකිනවා. බොන්සුන් ඒක ළඟට යනකොටම මිනිහොක් ඇවිල්ලා රහස් කාමරයකට බොන්සුන්ව ඇදගෙන එනවා. මිනිහොක් අර බයික් කාරයව හොයාගෙන ඒ ගැන විස්තර බොන්සුන්ට පෙන්නනවා. පස්සේ දෙන්නම නිදා ගන්න යනවා. බොන්ට සෝෆා එක දීලා මිනිහොක් ක්ලීපින් බෑග් එකක් අරන් සිංගල නිදා ගන්නවා. එවෙලේ බොන් මිනිහොක්ගෙන් අහන්නේ පොලිස් නිලධාරීන්ට අපරාධකාරයන්ටත් වඩා අකමැති ඇයි කියලයි. එවෙලේ මිනිහොක් කියන්නේ ඔහුගේ පියා මැරෙකු බවත් නරක දේවල් කිරීමෙන් බේරීමට නිලධාරීන්ට සහ නඩු පවරන අයට අල්ලස් දුන්න බවත් ඒ නිසා මිනිහොක් කිසිවිටකත් පොලිස් නිලධාරීන් විශ්වාස කරන්නේ නැහැ කියලයි. එවෙලේ බොන් කියන්නේ හොඳ පොලිස් නිලධාරීනුත් ඉන්නවා කියලයි. එවෙලේ තමයි මිනිහොක් ගුප්ටු ගැන බොන්ගෙන් අහන්නේ. එතකොට බොන් එයාලගේ අතීත කතාව ආවර්ජනය කරනවා. මෙයාලා 6 වසරේ ඒ කාලේ තමයි මේ හමුවීම පටන් ගන්න. බොන්ගේ ඉස්කෝලේට අලුතින් ඇතුළු වෙන ළමයා තමයි ගුප්ටු. ඒ වගේම ගුප්ටු පියානෝ වාදනයට හරිම දක්ෂයි. ඒ වගේම හරිම කඩවසම්. ඉතින් මේ දක්ෂකම් වගේම කඩවසම් බව නිසාම තම කෙල්ලෙක්ගෙම සිහින කුමාරයා ගුප්ටු බවට පත් වෙනවා. බොන්ගේ හිතේ ගුප්ටු ගැන තියෙන හැඟීමත් ඒ කාලේ ඉඳන්ම එයත් එක්කම වර්ධනය වුණා. ආයමත් කතාව වර්තමානයේට ඒ දේවල් මිනිහොක්ට කියන ගමන් බොන්ට කඳලුත් වෙනවා. බොන් කරපු දේවල් නිසා ගුප්ටු දැන් අනාරක්ෂිත වෙලා කියලයි එයාට දුක. බොන්ගේ දුක් වීම නිසා මිනිහොක් ඉක්මනින්ම ක්‍රියාත්මක වෙලා බොන්වත් ඇදගෙන යන්න ගේම් ප්ලේ කරන්න. වටයක් දෙකක් ප්ලේ කරලා බොන්ගේ හිතත් හදලම නින්දට යනවා. උදේ බොන්සුන් නැගිටිනවා. බලනකොට මිනිහොක් බොන්ගේ එහා පැත්තේ. ඉතින් කෑ ගාගෙන මිනිහොක්වත් පහළට තල්ලු කරගෙනම ඇහැරෙනවා. කලින් රෑ සීතල බිම්ම නිදා ගන්න බැරුව උඩට ආවවා මිනිහොක් කියනවා. මේ දෙන්නගේ විකාරවල ඉතින් ඉවරයක් නැහැ. මිනිහොක් වොෂ් දාලා පහළට එනකොට බොන් කෑම ගොඩක් හදලා. මිනිහොක් ඒක දැක්කම පුදුම වෙනවා. ඒ ගැන එයාට හරිම සතුටුයි. ඒ ගැන බොන්සුන්ට ප්‍රශංසා කරනවා. බොන් කියන්නේ එයා අනාගතේ හොඳ බිරිඳක් බවයි. ඒ වෙලේ බොන්සුන්ව අවුස්සන හිතන් මිනිහොක් මතක් කරන්නේ ගුග්ඩුගේ පස්ස ගැනයි. ඒකත් එක්ක හොඳටම තරහ ගිහිල්ලා බොන් අතේ තියෙන චොප්ස්ටික් එක මේසෙට අනින්නේ මේසෙත් පසාරු කරගෙන යන විදිහටයි. ඒක දැක්කම මිනිහොක් බෙලෝරත් වෙනවා.
පස්සේ මේ දෙන ගෙදරින් පිටත් වෙලා යන්නේ අර බයික් කාරයා මුණ ගැහෙන්න. බයික් කාරයාගේ ගෙදරට බොන්සුන් ඉස්සෙල්ලාම යන්නේ අසල්වැසියෙක් විදියට එයාගේ වොෂින් මැෂින් එකේ සද්ද ගැන කම්ප්ලේන්ට් කරන්න හිතාගෙන. ඒ වෙලේ එයා කියන්නේ එයාගේ ගෙදර වොෂින් මැෂින් එකක් නැහැ කියලායි. ඒ වෙලේ ඒ මිනිස්සයා ඉක්මනටම දොර වහගන්න try කරනවා. ඒත් බොන්ගේ ශක්තියත් එක්ක ඒ මිනිස්සයාට ටැප් එක ලේසි වෙන්නේ නැහැ. ඒ වෙලේ බොන් ගෙදරට ඇතුල් වෙන්නේ චුට්ටක් චෙක් කරන්න කියලායි. ඒ සිද්ධිය එළිය ඉඳන් බලන් ඉන්න මිනිහෝ ටිකක් අවුලුත් වෙනවා. පස්සේ ගෙදර ඇතුළට ගිහපු බොන් වටපිට කැරකිලා බලනකොට අර මිනිස්සයා හොගාල ප්‍රශ්න කරනවා. ඒ වෙලේ බොන්සුන්ට කරදර කරන්න වගේ ළඟට එන බයික් කාරයා බොන්ගේ මූණත් අල්ලන්න පටන් ගන්නවා. ඉතින් බොන් ඒ වෙලාවේ එයාගේ හත හක් කරනවා විතරයි. ඒ පාරින් එයාගේ අතම එයාගේ මූණේ වැදිලා ඒ මිනිස්සයා බිම බොන් එක හිතලා නම් නෙමෙයි අතටම කළේ. පස්සේ වටුණු මිනිස්සයාගේ හුස්මත් බලන්නේ එයාගේ ශක්තිය ගැන එයාට ෂුවර් නැති නිසායි. පස්සේ ඉතින් මිනිහොක් ගාවට මිනිස්සයව අරන් යන්නේ බිම දිගේ ඇදගෙනයි. ඒක දැක්කම මිනිහොක් හොඳටම බය වෙනවා. පස්සේ කවුරුත් දකින්න කලින් මේ දෙන්න ඒ මිනිස්සයව රූෆ් টොප් එකට එක්කන් යනවා. මිනිහොක් ටිකක් බලනවා ඒ මිනිස්සයා පණ පිටින්ද කියලා. පස්සේ ඒ මිනිස්සයාට සිහිය ටිකක් එනකොට මෙයාලා ඒ දෙන්නව ගැට ගහන්න එයාගෙන් ප්‍රශ්න කරන්න හිතාගෙනයි. පස්සේ ඒ මිනිස්සයාට සිහිය එනවා. ඔන්න දැන් එයාලා කතා කරන්න පටන් ගන්නවා. කතා කරන්න පටන් ගන්නවා කිව්වට ඒ මිනිස්සයා හොඳට මණ්ඩනවා. බලනකොට මෙයාලා අල්ලගෙන වැරදි මිනිස්සෙක්. මෙයාගේ බයික් එක ටික දවසකට කලින් හොරකම් කරලා. අයියෝ මෝඩයෝ දෙන්න. ඒ මිනිස්සයා මේ යතුරුපැදිය මිලදී ගැනීමට කොච්චර වෙහෙස මහන්සි වෙලා මුදල් ඉතිරි කරගත්තද කියන දුක්ඛිත කතාව කියනකොට බොන්ටත් හොඳටම දුකයි. දෙන්නම හොගාලඬනවා. බොන් ඉක්මනටම මිනිස්සයව ලිහලා දානවා. පස්සේ මිනිහාගේ ජරා විමර්ශන හැකියාව ගැන එයාටම කම්ප්ලේන් කරනවා. ඒ වගේම මෙහෙම බොන්ගේ බලය අනිස් ලෙස පාවිච්චි කරන්න බැරි බවත් මිනිහාට තේරුම් කරනවා. පස්සේ මේ දෙන පොලිස් ස්ටේෂන් එකට යන්නේ කට උත්තර දෙන්නයි. නිලධාරියට සිදු වූ පියැනීම සහ රොබොට්හි පැහැර ගැනීම කිසිසේත්ම සම්බන්ධයක් නැති බව මිනිහෝ ගුග්ඩුට පැහැදිලි කරනවා. මිනිහෝ එයා දන්න දේවල් ගුග්ඩු එක්ක නම් බෙදාගන්නේ නැහැ. ගුග්ඩුව හැම වෙලේම අති දුරින් තියාගෙන try කරනවා. ඒ වෙලේ ගුග්ඩුව තීරණය කරනවා බොන්සුන්ගේ ආරක්ෂාව එයා බලා ගන්න බව. බොන්සුන් මැදිහත් වෙලා ගුග්ඩුට පැහැදිලි කරන්නේ මිනිහෝ පිස්සු පුද්ගලයෙක් බවත් ඔහුට බොහෝ සතුරන් සිටින බවත්. ඒ වගේම ඒ පුද්ගලයා නිලධාරියට වැරදීමකින් පාර දුන්න බවත් මිනිහෝගේ ආරක්ෂකයා ඉලක්ක කරගත් බවත් ඇය විස්තර කරනවා. ඒ වෙලේ මිනිහෝ කියන්නේ බොන්සුන් එයාගේ ආරක්ෂකයා බවයි. බොන් ඉක්මනින් මිනිහෝගේ කකුල පාගලා කතාව නවත්තනවා. මිනිහෝ අමාරුවෙන් කකුල අල්ල ගන්නවා. පස්සේ ගුග්ඩුගේ ආරක්ෂාව ඕන නැති බව බොන් කෙලින්ම ගුග්ඩුට කියනවා. ජොබ් එක වෙලාවදී බොන්සුන්ව ආරක්ෂා කරන්න ඕන බව මිනිහෝට ගුග්ඩු පැහැදිලි කරනවා. පස්සේ කොරග ගහම මිනිහෝ පොලිස් ස්ටේෂන් එකෙන් එළියට එනවා. බොන් මිනිහෝගෙන් ගොඩක් සමාව ඉල්ලනවා. පස්සේ මිනිහෝ හොස්පිටල් එකට එක්කන් යන්නේ කකුලට බෙහෙත් කරන්නයි. හොස්පිටල් එකෙන් එක්ස්රේ එකක් අරන් බලනවා. ડોක්ටර් කියන විදිහට කකුල ඇඟිලි වල පොඩි අස්ථි බිඳීමක්. අයියෝ පව් අසරණයා. ආරක්ෂාවට කියලා ගත්ත ආරක්ෂකයාගෙන්ම දැන් ආරක්ෂා වෙන්න වෙලා. දෙන්න එතනින් එළියට එනවා. බොන්සුන්ගේ සහෝදරයා බොන් කිව්වෝ එයාලට මුණ ගැහෙනවා. කොරග ගහ යන මිනිහෝක දැක්ක ගමන් මේකට බොන්සුන් සම්බන්ධ බව. පස්සේ මේ දෙන යන්නේ සෙක්‍රටරි ගොන්ව බලන්නයි. ඕද පුටුකුත් අරන් හරිම ජොලියෙන් මිනිහෝ කියනවා. බොන් තල්ලු කරනවා. සෙක්‍රටරිගේ රූම් එකට මිනිහෝක දාලා බොන් එළියෙන් ඉන්නවා. ඒ අතරේ මිනිහෝක එක්ක සෙක්‍රටරි ගොන් හොස්පිටල් එකේ අර බොන්සුන්ගෙන් ගුටි කාපු මැරයෝගෙන උපදපු ඔක්කොම කියනවා. අහම්බෙන් බොන් කී ඉක්මනින්ම බොන්සුන්ට තේරුම් කරන්නේ ඇය මේ වන විට රෝහලේ කොප්මණ පිරිසක් ඇතුල් කර ඇද්ද කියන කාරණාව ගැනයි. පස්සයට පරිස්සම් වෙලා ඉන්න කියලා නතුරුවන් ගවනවා. එතනදී බොන්සුන්ටයි බොන්කීටයි ගුග්ඩු සහ එයාගේ පෙම්වතිය හීජින්ව මුණ ගැහෙනවා. හීජින් චෙලෝ අධිකාවා. එයාගේ අතේ අවුලකට බෙහෙත් ගන්න තමයි ගුග්ඩු එයාව බොන්කී ගාවට අරන් ඇවිල්ලා තියෙන්නේ. පස්සේ හීජින්ව බොන්කී එක්කන් යන්නේ ටෙස්ට් ටික කරන්නයි. එයාලා කතා බහත් ටිකක් අමුතු පැත්තකට හැරෙනවා වගේ. ඒ අතරේ ගුග්ඩු බොන්සුන්ව එක්කන්ගෙන් හොඳටම බයිනවා. මෙහෙම විභාගات ඇවිදින එක එයාගේ ආරක්ෂාවට තර්ජනයක් නිසායි. කලින් ගුග්ඩු හීජන්ගේ අතින් අල්ලන් ඉන්නව දැකපු එක නිසා බොන්සුන් ගොඩක් අවුලින්. ඒත් එක්කම තරහ ගිහින් බොන්සුන් ගුග්ඩුගෙන් අහන්නේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉද්දැත්ති මෙහෙම එයා ගැන මේ තරම් වද වෙන්නේ ඇයි කියලයි. ඒත් එක්කම එතනට මිනිහොක් යනවා. ඉතින් මිනිහොගේ උදව්වට බොන්සුන් එතනින් පැන ගන්නවා. එයාලා ආපහු සෙක්‍රටරි ගොන්ගේ රූම් එකට එනවා. ඒ එන අතරමඟ මිනිහොක් බොන්සුන්ට විහිළු කරන්නේ ඉතුවිලි හිතේ තියාගන්න බැරි වුණ එක ගැන. පස්සේ හිතරිදීමත් එක්ක බොන්සුන් ගෙදර පිටත් වෙනවා. ගෙදර ගිය ගමන් අම්මගෙන් ප්‍රශ්න කෝටියයි. එයාලා එකට නිදාගත්තද නැද්ද කියන එක තමයි අම්මට තියෙන ලොකුම ප්‍රශ්න. අම්මට ඕන නම් මිනිහෝ එයාගේ බෑන කරගන්න.
අම්මගේ විකාර කතා නිසා තවත් හිත රිද්දිලා බොන්සුන් කාමරයට යන්නේ අම්මත් එක්ක තරහින්. පස්සේ මිනිහෝ බොන්සුන්ට කෝල් එකක් කරන් අහන්නේ කොහෙද ගියේ කියලා. ගෙදර ආයේ වොෂ් දාලා ඇඳුම් මාරු කරන් ෆ්‍රෙෂ් වෙලා යන්න බව කියලා ෆෝන් එක තියෙනවා. මරකලියේ ප්‍රධානියා වන බොස් ටක් සහ ඌගේ දකුණු අත මින්ගියෝ එක්ක රෝහලේ සිටින එයාගේ ගෝලියෝ බලන්න එනවා. ඇත්තම කතාව දැනගත්තාම එයාලටත් විශ්වාස කරන්න බෑ වගේ. වොෂ් දැම්මයින් පස්සේ බොන්සුන් මෑතකදී සිදු වූ අවුල් සහගත සිදුවීම් පිළිවෙල ගැන එනෙහි කරලා බලනවා. එයාගේ ශක්තිය එයාට හරියට පාලනය කරගන්න බැරි බව එයාට තේරෙනවා. ඒ වෙලේ මිනිහෝගෙන් එන මැසේජ් එකත් එක්ක ඉක්මනින්ම ආයෙමත් හොස්පිටල් එකට යන්න බොන්ට සිද්ධ වෙනවා. හොස්පිටල් එකට යන අතරමඟ බොන්ට මගදී අර කලින් දවසක සපත්තු පීරාගත්තු පොඩි කොල්ලා මුණ ගැහෙනවා. එයා නිහතමානීව බොන්සුන්ගෙන් ඉල්ලන්නේ එයා කියපු කතාව එයාගේ අනිත් යාළුවෝ විශ්වාස නොකරන නිසා එයාගේ මැරලොක්කා මුණ ගැහෙන්න එයා එක්ක එන්න කියලා ඉල්ලනවා. ඉතින් බොන් එයත් එක්ක යනවා. ලොක්කා කිව්වට එයාලා තාම ඉස්කෝලේ යන ළමයි. ගියාම ඒ ලොක්කට නම් බටුවට දෙකක් උස නැති බොන්සුන් ගැන ලොකු පැහැදීමක් නැහැ. කැඩුණු සපත්තුට අලාභ ඉල්ලලා බොන්සුන්ගේ බෑග් ඇතුළ ගන්නේ සල්ලි ගන්න හිතාගෙනයි. ඒක බලලා සල්ලි ඉල්ලලා බොන්සුන්ට පර්ස් එකෙන්ම ගහනවා. ඉවසලා ඉදලා බොන්සුන් ඔන්න දැන් ක්‍රියාත්මක වෙනවා. ඉස්සලාම අත අනිත් පැත්තට අඹරලම කලිසමෙන් උස්සලා ගන්නවා. පස්සේ හිමින් පැහැදිලි කරනවා. පස්සේ කට්ටියටම කියනවා මෙරි ග්‍රවුන්ඩ් එකේ නගින්න කියලා. ඒක කරකවල අතාරිනවා. කට්ටියම වීසි වෙලා වැටෙනවා. කට්ටියටම වමනට වගේ. පස්සේ පැයක් ඇතුළත කුණු කිලෝ එක ගානේ එකතු කරන්න ඕන කියලා හැමෝටම අවවාද කරනවා. පස්සේ බොන් පිටත් වෙලා යනකොට කොල්ල සෙට් එක ස්තුති කරනවා. මිනිහොක්වත් අල්ලන් එළියට එනකොට අර මැරකල්ලේ එයාගේ බොස් ටක් එක්ක බොන්සුන් දිහා බලන් ඉන්නේ හරිම පුදුමයි. මේ පොඩි කෙල්ලෙක්ගෙන් ගොටිකක් බොස් ටක්ගේ ගෝලියෝ ගැන මෙයාට තියෙන මහා පුදුමයක්. බොක්ටෝ චොක්ලට් ෂොප් එකට යන්නේ හීජින්ව බලන්න යන්න හිතාගෙන චොක්ලට් එකක් ගන්නයි. පස්සේ එයා හීජින්ගේ ප්ලේස් එකට යනවා. එයාට චොක්ලට් උත් දෙනවා. හීජින් එක ගන්නවා. එයාලා එකට රස විඳිනවා. කතා කරනවා. ඒ අතරේ මිනිහොක් බොන්සුන්වත් එක්කන් එයාගේ මහ ගෙදර යනවා. ඉස්සලාම මුණ ගැහෙන්නේ අම්මා. අම්මා කිව්වට පුඩම්ම. ඒක පවුලේ රාත්‍රී භෝජනයක්. හැමෝම කෑමට එකතු වෙනවා. වැඩේ නම් බොන්ට මතක නෑ වගේ. එයාගේ හිත කෑම දිහාවටයි. ඒ වෙලේ මිනිහොක් බොන්ට මැසේජ් එකක් දාන්නේ අවධානයෙන් ඉන්න කියලයි. මිනිහෝගේ ඇත්තම සතුරා මෙතනින් කවුද කියලා හොයාගන්න කියලයි. තාත්තා පවුලේ සමාගමට අලුත් තුරුමක්කාරයා නම් කිරීමේ ඔහුගේ අදහස ගැන හැමෝටම කියනවා. එයා තෝරගන්නේ මිනිහොක්ව. ඒ ගැන එයාගේ සහෝදරුන්ගේ නම් කැමැත්තක් නෑ වගේ. සහෝදරයෝ දෙන්නෙක් අකමැත්තෙන් කෑ ගැහුවා. එක සහෝදරයෙක් මිනිහෝගේ පැත්තට කතා කරනවා. එයා සුබ පතනවා. මිනිහොක් තාත්තගේ ප්‍රකාශයට කැමති වෙනවා. මෙයාලගේ කෑ ගැහිලි අතරේ බොන්සුන් මෙයාලා එකිනෙකා ගැන විනිශ්චය කරලා බලනවා. වැඩිමල් සහෝදරයෝ ඔහුගේ කෝපය ප්‍රකාශ කරනවා. දෙවන්නා ඔහුගේ සහයෝගය ප්‍රකාශ කරනවා. තුන්වෙනි සහෝදරයා මිනිහෝගේ ජයග්‍රහණය සුළුකොට දැකීමට උත්සාහ කරනවා. ඒත් එක්කම සභාපති තාත්තගේ තරහ දැක්කාම බොන්ට සැක හිතෙන තාත්තා ගැනයි. අනේ මෝඩයා. පස්සේ මෙයාලා ගෙදරෙන් පිටත් වෙනවා. ඒ යන අතරමඟදී බොන් කියන දේවල් එක්ක මිනිහොක් තේරුම් ගන්නවා මේ සිද්ධිය සම්බන්ධයෙන් මොලේ ඇති වැඩක් කරන එක ගැන බොන්සුන් ගැන බලාපොරොත්තු තියාගන්න බැරි බවයි. පස්සේ මිනිහොක් බොන්සුන්ව ගෙදරින් ඇරලවනවා. එතකොට මේ සිද්ධිය අම්මා දකිනවා. පස්සේ අම්මයි දුවයි ෆාමසි එකට යන්නේ ප්‍රින්ට් එකක් ගන්නයි. ඒ දෙනගේ අවධානය කොච්චර වෙනතක යොමු වෙලා තියෙනවද කියලා කියනවා නම් වෙලුම්පටි මිලදී ගන්න ආපු අමුතු මිනිස්සයා එයාලට පේන්නේත් නැහැ. ඒ මිනිසයා එයාගේ කාර් එකට නැගලා අමුතු පෙනුමක් තියෙන මාස්ක් එකකුත් දාගන්නවා. ඒ කවුද ඇත්තටම? එයාර විකෘතිකයා. ගෙදර පොඩි පාටි එකක්. බොන්සුන් එළියට යන්නේ කටිට බියර් අරන් එන්නයි. කතාව දොබොන් නගරේ තවත් ගැණු ළමෙක් දිහාවට. එයා බැලේ ඩාන්සර් කෙනෙක්. එයා බැලේ ස්ටුඩියෝ එකෙන් පිටත් වෙලා යන්නේ යාළුවෙක් ඩ්‍රින්ක් එකක් ගන්නයි. ඩ්‍රින්ක් එකෙන් පස්සේ ටැක්සි එකක් දාන්න ගෙදර යන්න. ටැක්සි එක ඇවිල්ලා නවත්තනවා. එයාර විකෘතිකයා. වෙරිමතත් එක්ක ගැණු ළමයට වැඩි සීයකුත් නැහැ. වැඩි පණකුත් නැහැ. පාරකින් කොහොම හරි එළියට පැන ගන්න නම් පුළුවන් වෙනවා. ඒත් එයාට දුවා ගන්න නම් බැරි වෙනවා. ඒ මිනිස්සයා ආයුධයක් අරන් නැවි ගැණු ළමයට ගහනවා. ඒ කෑ ගැහිල්ල මුළු ගම පුරාම දෝංකාර දෙනවා. ඒ සද්ද බොන්සුන්ට ඇහෙනවා. එයාට හරිම වර්ධකාරී හැඟීමක් දැනෙන්නේ එයාට බලයක් තිබිලත් ඒකෙන් හරියම ප්‍රයෝජනයක් නොගන්න නිසා. අර ගැණු ළමයාත් මැරුණවත්ද? මොකද්ද වෙන්නේ යන්නේ ඉස්සරහට? අපි බලමු. ඊළඟ කතාවෙන් ඔයාලා මුණ ගැහෙනකම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් බටන් එකත් ඔන් කරලා තියාගෙන ඉන්න අමතක කරන්න එපා. අද අපි ගිහින් එන්නම්. කතාව ඔයාලට අරන් එන අපි රියල් ෆීවර්